උදේ පාන්දරම් පටන් ගත්තද? ඕකම ඔබව හිටපන්. පාඩම් කරන්නත් එපා, වැඩක් කරන්නත් එපා. දවසම ඕකේ. අයියෝ උදේ පාන්දර කෑ ගහන්න එපා මේ ඔක තියලා යන්නකෝ. කෑ ගහන්න එපා කියන්නේ බං. උඹලට කොච්චර අමාරුවෙන්ද අපි උගන්වන්නේ? අයියෝ. අම්මේ මොකද කරන්නේ? මම්ද? මං උයනවා. පේන්නේ නැද්ද උඹට අතු ගන්නවා කියලා? Okay. මොකක්ද අනේ මම මොකක් ඇහුවත් ඔයා මට බනිනවානේ. කෑ ගහනවා කියන්නේ ආදරේටනේ බං කෑ ගහන්නේ. ඔය ඉතින් ඒ අටමගල මෙතනටත් ගෙනාවා. මොනවාද බං ඔච්චර වගේ බලන්න තියෙන්නේ? මගුලක්වත් පටන් ගත්තද? පිස්සු දානේ මොන මගුල්ද මම මේ රීල් බලනවා. රීල්? කෝ පෙන්හම්බ? එයා මීහරකෙක් වගේ වෙන්නේ. සෝ ඒ කියන්නේ එයා මං ඉස්සරහ ඇසරට ගිහින් සඳකන් හොරෙන් මුව තවරලා මල් ආද විකාර අර අනිත් කොස් අරන් එල මේ ටික අතු ගාලා දාන්න. වැඩක් ඇත්තයක් කරන්නේ දවසකට. කෝ කොතනද කොස්ස? අයියෝ මොකද්ද ඔය කියවන පොත නව කතා පොතක්ද? මම මේ හරි ආසාවෙන් කියවන පොතක් පුතේ. තා පොඩ්ඩයි තියෙන්නේ. මම මේ ටික කියවලා ඔයාලට දෙන්නම්. අනේ මට ඔය කියවන්න බෑ මේ කම්මැලි. ඔව් උඹට මේක තමයි කම්මැලි. ඕක බෝබ හිටපන්. අපේ කාලේ නම් ඔය ඕවා තිබ්බේ නෑ. Okay. ලස්සන කතා පොත් තිබ්බේ. අනික කියවුවාම මිනිස්සුගේ මොලේ වර්ධනය වෙනවා. ඕක බැලුවම තියෙන මොලෙත් නැති වෙනවා. අයියෝ ඔන්න කියවන්න ගත්තා ඉතින්. ඔය ෆෝන් එක කොම් මොකද කරන්නේ? මම මේ ඔයාලට Facebook හදලා දෙන්න හද මේ එක දාමුනේ. වැරදිලා ස්ටෝරි එහෙම දාන්න බෑ මොකද ඒවා පෙන්නනවා කට්ටියට. මෙහෙම යවන්නේ. ඔව් පොඩ්ඩක් බලන්න මට නිදිමතයි. අප්පඩි නිදක් දාලා අයියෝ හයත් වෙලා තේ හදලා ගෙනන්න නැද්ද? මොන මගුලක් කරනවා නම් ධම්මත්. මොකක්ද මේ කරන්නේ? තේ හැදුවෙත් නැද්ද? උඹ නැගිට්ටද? මේ මටත් එක තේ එකක් හදලා දෙනවා. දැන් මම Facebook යනවා වැඩ කරන්න නැහැ කියලා බලනවා. දැන් එයා Facebook යනවා. හදන්නකෝ අම්මේ.
ඔයා ෆේස්බුක් යන්නේ නම් මම පොත් කියන්න